ඔගොල්ලෝ thumbnail එකේ title එකේ දැක්කා වගේම අද මම කතා කරන්න යන්නේ දත් කුහර කොහොමද ආපසු හරවන්නේ එහෙම නැත්නම් රිවර්ස් කරන්නේ කියලා. ඉතින් ඒක මම කරා. ඒ වගේම ඒක මම කරේ කොහොමද ඒක කරන්න මම අනුගමනය කරපු රවුටින් එක මොකද්ද කියලා අද මම වීඩියෝ එකේ කියනවා. ඉතින් ප්‍රතිදින ඉන්න. ඊට මාසයකට විතර කලින් මගේ දත් කුහරයක් ඇති වෙන බවට පොඩි සංඥා දෙන්න ගත්තා. ඒ කියන්නේ මගේ දතක් අමුතු විදිහට සුදු පාට වෙලා ඒ වගේම ඒකේ සංවේදනයේ නැති වෙලා ටිකක් හිරිවැටිලා වගේ එන්න පටන් ගත්තා. ඒ වෙනකොට මම දැක්කා මේ දතේ පුංචි කළු පාට තිතක්. ඊටාම පොඩි සිදුරක් කියන්නේ ඒක සිදුරක් කුහරයක් නෙවෙයි පුංචි සිතක්. ඉතින් මේක ඇවිල්ලා දත් කුහර ඇති වෙන්න සංඥාව සහ ඒක කුහරයක් ඇති වෙලා. ඉතින් මේක මම ආපසු රිවර්ස් කරා. මට ලොකු ප්‍රශ්නයක් වුණා. දැන් මේක දත් කුහරයක්. මේක ඇවිල්ලා පුරවන්න වෙයි මම කවදාවත් දත් පුරවලාවත් දත් ගලවලාවත් එහෙම කිසි දෙයක් නැහැ. ඒ නිසා මට සෑහෙන්න මේක බලපෑවා. ඒ හින්දා මම මේක සෑහෙන්න රිසර්ච් කරන්න වුණා. මෙන්න මේ දත් කුහරය කොහොමද ආපසු රිවර්ස් කරන්නේ? ඒ කියන්නේ මේ දත් කුහර මේ හැදෙන එක නවත්තන්නේ කොහොමද කියලා මම ගොඩක් රිසර්ච් කරන්න පටන් ගත්තා ඉන්ටර්නෙට් එක පුරා. ඉතින් එහෙම කරද්දි මම ගොඩක් ලංකාවේ වෛද්‍යවරු කියන දේවල් නම් මට හම්බුනේ නැහැ රිවර්ස් කරන්න. හැබැයි පිටරට වෛද්‍යවරු කියපු ඒගොල්ලෝ ලියලා තියෙන ආටිකල්ස් වගේම ඒගොල්ලෝ කරලා තියෙන වීඩියෝ හම්බෙලා මම ගොඩක් කරුණු රස කරගත්තා. මම ඉගෙන ගත්තා. ඒකලා මටම ආවෙන්කු රවුටින් එකක් ඒ කියන්නේ ඩෙන්ටල් කෙයාර් රවුටින් එකක් මම හදාගත්තා. ඉතින් අද අපේ ලංකාවේ ගොඩක් දෙනෙක්ගේ දන්ත සෞඛ්‍ය හිතාම පහළ තැනක තියෙනවා. මොකද ගොඩක් දෙනෙක්ගේ අද ටිකක් වැඩි හිටිය අවුරුදු 35න් 30න් වගේ උඩ අයගේ ඇත්තටම කටේ එක දතක් නැහැ. ඒ කියන්නේ ඒගොල්ලෝ දත් කොහරයක් ඇවිල්ලා ඒක ගලවලා එහෙම නැත්නම් දත් පුරවලා අනිවාර්යයෙන්ම පුරවලා අන්න ඒ වගේ තත්ත්වයක් තමයි තියෙන්නේ. ලංකාවේ දන්ත සෞඛ්‍ය තාම පහළ මට්ටමින් තියෙන්නේ. කුහරයක් ඇති වුණාම ගලවලා දාන්න තමයි හිතාගෙන ඉන්නේ. ඉතින් නමුත් ඒක හරියන වැඩක් නෙමෙයි. මොකද දියුණු රටවල් වල ගත්තොත් ඒගොල්ලෝගේ අවුරුදු 80 90 යනකම්ම දත් ටික හොඳට තියෙනවා. ඉතින් මොකද්ද මේකේ රහස? ඉතින් මම මේ දත් කුහරයත් එක්ක මගේ ඇතිවිච්ච දත් කුහරයත් එක්ක මම ඒ වගේ හැමදේම හොයන්න පටන් ගත්තා. හොයන්න පටන් අරගෙන මම පොඩි රවුටින් එකක් හදාගත්තා. ඒක මම දැන් ඔයගොල්ලන්ට කියන්න. මේ දත් කුහර ගැන කතාව මම හොයද්දි මේ දත් කුහර ඇති වෙන්නේ ඇයි කියලා මම හොයුවා. ඒ හොයනකොට මට හම්බුනේ මේ දත් කුහර ඇති වෙන්නේ අපේ දත ඩිමිනරලයිස් වෙලා. ඒ කියන්නේ අපේ තියෙන khනිජ ලවණ එතනින් ෂය වෙලා වගේ හින්දා තමයි අපේ මේ දත උඩ තියෙන මේ හයිය කොටස එනමලේ සිදුරු වෙලා මෙහෙම වෙන්නේ. ඉතින් මේක වෙන්නේ කොහොමද? අපි ගන්න ආහාර තියෙනවා. ආහාර ගන්නකොට අපේ කටේ ඉන්න ගොඩක් බැක්ටීරියා. ඒ බැක්ටීරියා වර්ග අපි කන ආහාර ඒගොල්ලොත් ආහාරයට අරගෙන ඒවා විවිධ ඇසිඩ් වර්ග ඒගොල්ලෝ ස්‍රාවය කරනවා ඒ බැක්ටීරියා. ඉතින් ඒ ඇසිඩ් මගින් තමයි අපේ කුහර ඇති වෙන්නේ. හොන්න ඔය වගේ දේවල් තමයි මම දැනගත්තේ මේ දත් කුහර ඇති වෙන හේතුව කියලා. ඉතින් දැන් මේක වළක්වන්න ඕනේ. ඒකටදී කරන්න ඕනේ මොනවද? පළවෙනියෙන්ම අපි දත් ඔන්න මගේ රවුටින් එක අනුව අපි දත් අනිවාර්යයෙන්ම දවසට දෙපාරක් මදින්න ඕනේ. ඒක තමයි මම පළවෙනියෙන්ම කරපු දේ. ඔන්න මගේ පළවෙනි ස්ටෙප් එක තමයි දත් දෙපාරක් මදින්න එක. ඉතින් ඇත්තටම දවසට දෙපාරක් මදින්නේ බොහොම සුළු පිරිසක් ලංකාවේ. ඒ ඇත්තටම අනිවාර්යයෙන්ම දවසට දෙපාරක් මදින්න ඕනේ. ඒ මදින්නේ කොයි වෙලාවෙද කියනවනම් අනිවාර්යයෙන්ම කෑමෙන් පස්සේ මදිනෝ නම් තමයි මේක ඉතාම හොඳ. මොකද එතකොට අපේ ඒ කාපු දේවල් කැබලි ඉතුරු වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා එතකොට අපේ ආහාරවල බැක්ටීරියා මං කිව්වර ඇසිඩ් නිකුත් කළ ඇසිඩ් හින්දා අපේ දත් කුහර ඇති වෙනවා. ඉතින් මේ නිසා අපි අනිවාර්යයෙන්ම කෑමෙන් පස්සේ දත් මදිනෝ නම් මේක සෑහෙන හොඳයි. එතකොට දැන් කෙනෙකුට ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. දැන් උදේ නැහිට් එක මන් දත් මදින්නේ නැද්ද කියලා. එතකොට නිකන් හප්පි ඒ වගේ. ඒ නිසා මේ මම කියන්නේ ඔයගොල්ලෝ උදේට නැගිට ගමන් සාමාන්‍ය කට හොදලා දිව මැදලා සහ මොකක් හරි මවුත් වොෂ් එකකින් නැත්නම් ලුණු වතුරින් කට හොදලා හොඳට හොදලා කෑම අරගෙන ඊට පස්සේ කෑම ගත්තට පස්සේ දත් මැද්දට මම නම් හිතන්නේ ඒක අප්‍රසන්න දෙයක් නෙවෙයි කියලා. මොකද කෑමෙන් පස්සේ දත් මැද්දාම මුඛය මාර්ම ෆ්‍රෙෂ්. ඉතින් ඒක තමයි මම කරපු පළවෙනි ස්ටෙප් එක. ඉතින් කෑමෙන් පස්සේ දත් මදිනවා. දවසට දෙපාරක් දත් මදිනවා.
ඊට පස්සේ මම ඊගාදේ අනුගමනය කරේ මේ අපි කෑමෙන් පස්සේ අපි දත් මැද්දත් අපේ දත් අතර ඉතුරු වෙලා තියෙනවා විවිධ මේ ආහාර මේවල ශේෂ වෙච්ච පොඩි පොඩි කොටස් නිකන් ඕගොල්ලෝ දන්නවා සුදු පාටට තියෙනවා. ඒක කොච්චර හොඳට මැද්දත් අනිවාර්යයෙන්ම අපේ දත්වල රැඳෙන. ඒ රැඳෙන හින්දා මම දැනගත්තා ෆ්ලෝසින් කියලා වැඩක්. ෆ්ලෝසින් මේකේ නම ඒ කියන්නේ නූලක් භාවිතා කරලා අපේ දත් අතරට එන්නේ ඒ නූල යවලා අපේ දත් අතර තියෙන මේ ආහාර අපි දැන් කෑම කාලා දත් මැදලා ඉන්නේ. ඒ දත් මැද්දත් ඉතුරු වෙච්ච අවශේෂ දත්වල ඉතුරු වෙච්ච අවශේෂ ඉවත් කරන්න තමයි මේ ෆ්ලෝසින් කියන වැඩේ කරන්නේ. ඒ කියන්නේ නූලක් අරගෙන ඕගොල්ලන්ට පුළුවන් ඒ නූල මේ දත් අතරට යවලා ඒක නූලෙන් මේක ඉවත් කරන්න ඕගොල්ලෝ දැක්ලා තියෙනකොට. ඉතින් මේ ෆ්ලෝසින් කියන එක ඉතාම අනිවාර්යයි. මගේ මේ ඩෙන්ටල් කෙයාර් රවුටීන් එකට මේ දත්වල කුහර රිවර්ස් කරන වැඩේට මේක මාර විදිහට ප්‍රයෝජනයක් වුණා. ඊළඟ වැඩේ තමයි මට ඔයගොල්ලන්ට කියන්න බැරුණා අනිවාර්යයෙන්ම මම ඊගාවට ගත්තේ හැමදාම හොඳට දිව මදින්න පුරුදු වුණා. මොකද අපි අපේ දත්වල බ්‍රෂ් කරලා අපේ ඉවත් කරාට අපේ ආහාර කැබලි ෆ්ලෝස් කරලා ඉවත් කරාට ඊගාව හොඳටම බැක්ටීරියා තියෙන අහිතකර බැක්ටීරියා තියෙන තැන තමයි අපේ දිව හොඳටම මදින්න ඕනේ. ඒක අපි දත් මදිනකොට බ්‍රෂ් එකෙන් මදින ටික නෙවෙයි. ඊට එහා ගිය දෙයක් කරලා අපි අපේ දිව අනිවාර්යයෙන්ම මදින්න ඕනේ. ඒකට අපිට මොකක් හරි වෙළඳ පොලේ ගන්න තියෙනවා දිව මදින්න එක ටූල් වර්ග. එහෙම ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් අපිට කරන්න තියෙන සාමාන්‍ය හැන්දක් හොඳ ෂාප් හැන්දක් අරගෙන මෙන්න මේ විදිහට හැන්දෙන් හොඳට මදින්න. ඉතින් මේ හැන්ද කියන්නේ ටූල් එක ඇත්තටම දිව මදින්න සෑහෙනම හොඳ දෙයක්. ඒ කියන්නේ හොඳට ඒක හොඳ ටූල් එකක් ඇත්තටම DIY ටූල් එකක්. ඉතින් මේකෙන් ඕගොල්ලන්ට පුළුවන් හොඳින් දිව මදින්න. එතකොට ඔයාලගේ දිව සම්පූර්ණයෙන්ම සුද්ධ වෙනවා. හැමදාම මේක කරන්න තදින්නේ මේ සාමාන්‍ය හොඳින් මදින්න. එතකොට ඔන්න ඔයාගේ දිව මාර විදියට පිටිසුදු වෙලා ප්‍රෙෂ් වෙනවා. හරිද? ඊට පස්සේ මම